පෘථිවිය පැතලී කිය හිටපු මිනිස්සු ඉක්මනින්ම රොකට් හදන්න පටන් ගත්තා. ඊට පස්සේ ක්‍රූස් මිසයිල් හැදුවා. ඊටත් පස්සේ බැලිස්ටික් මිසයිල් හැදුවා. අන්තිමේදී හයිපර්සෝනික් මිසයිල් හැදුවා. මේක තමයි මිනිස් වර්ගයාගේ විනාශකාරී දියුණුව කියලා කියන්නේ. අවුරුදු 4-5000ක ශිෂ්ටාචාරයක් එක තප්පරෙන් අලු දූවිලි කරලා සුන්නත් දූවිලි කරලා දාන්න පුළුවන් දියුණුව කියන්නේ මේකයි. රොකට් එක දියුණු වෙලා තමයි ක්‍රූස් මිසයිලේ හැදුනේ. ඒ හින්දා මේ දෙකම සරල රේඛීය ගමනක යෙදෙන්නේ. ක්‍රූස් මිසයිලේට කිලෝග්‍රෑම් 450ක විතර යුද ශීර්ෂයක් කිලෝමීටර් 1600ක විතර දුරක් ගෙනියන්න පුළුවන්. ක්‍රූස් මිසයිලේ වැඩි දියුණු වෙලා තමයි බැලිස්ටික් මිසයිල හැදිලා තියෙන්නේ. බැලිස්ටික් මිසයිල කියලා කියන්නේ අති බිහිසුණු ප්‍රබල මාරාන්තික විනාශකාරී දිගුදුරු මිසයිලයකට. නිර්වද්‍ය තැනට නිර්වද්‍ය වෙලාවට යවන්න පුළුවන් ඒකට. බැලිස්ටික් මිසයිලයක් විදින්නේ සිරස්ව අපේ වායුගෝලයෙන් ඔබ්බට. බැලිස්ටික් මිසයිලයකට සම්ප්‍රදායික පිපුරුම්කාරක හරි විෂ රසායනික හරි න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යන්න පුළුවන්. මේක යැවිය හැකි උපරිම දුර ප්‍රමාණය අණුව වර්ග 4ක් තියෙනවා. එකක් කෙටි දුර, එහෙම නැත්නම් ෂෝට් රේන්ජ්. මේකට යන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර් 1000යි. ඊළඟ එක මධ්‍ය දුර බැලිස්ටික්. ඒ කියන්නේ මීඩියම් රේන්ජ්. මේකට MRBM කියලා කියනවා. මේකට කිලෝමීටර් 1000 ඉඳලා 3500 දක්වා දුරක් යන්න පුළුවන්. ඊළඟ එක ඉන්ටර්මීඩියට් බැලිස්ටික් මිසයිල්. මේකට කිලෝමීටර් 5500 දක්වා දුරක් යන්න පුළුවන්. අනිත් එක තමයි අන්තර්ජාතික බැලිස්ටික් මිසයිලය කියලා කියන්නේ. මේක මහද්වීප අතර විදින්න පුළුවන් එකක්. ඒ කියන්නේ කිලෝමීටර් 5500ට වඩා වැඩි දුරක් යවන්න පුළුවන් එකක්. මේක මොනතරම් විනාශකාරී වුණත් ලෝකේ ඕනෑම තැනක ඉඳලා විදින්න පුළුවන්. ජංගම වේදිකාවක ඉඳලා වුණත් විදින්න පුළුවන්. සබ්මරීන් එකක ඉඳලා වුණත් නැවක ඉඳලා වුණත් විදින්න පුළුවන්. ලෝකේ භයානක මිසයිල රටවල් කීපයකම තියෙනවා. ඇමරිකාවේ මියුට්මෑන් 3, රුසියාවේ SS-26, ඉරානයේ සෙජිල්, ඉන්දියාවේ අග්නි 5 ඒ වයින් කීපයක්. අධිදුර බැලිස්ටික් සේරම වාගේ යන්නේ අපේ වායුගෝලයට උඩින්. ඒ හින්දා අධික වේගයෙන් යන්න පුළුවන්. ගමනාන්තයේදී ආපහු වායුගෝලයට ඇතුළු වෙනකොට ගිනි ගන්න හින්දා ඒකට ගැළපෙන ලෝහ වලින් තමයි මේවා හදන්නේ. සමහර බැලිස්ටික් වලට ශබ්දීය වේගය වාගේ 5 ගුණයකින් යන්න පුළුවන්. අපි ශබ්දීය වේගය පරාද කළේ 1947 ඔක්තෝබර් 17 වෙනිදා. ඒ චක් යීගර් කියන කැප්ටන්. එයා පැයට කිලෝමීටර් 1010 ඉක්මවා ගියා. ඒ කියන්නේ ශබ්දීය වේගයට වඩා වැඩියෙන් ගියා. ඒත් අද මේ හයිපර්සෝනික් කියලා යන්නේ පැයට කිලෝමීටර් 5000කට වඩා වැඩි වේගයෙන්. අයන් ඩෝම් කියලා කියන්නේ මිසයිල ආරක්ෂණ පද්ධතියකට. රේඩාර් හා මිසයිල සංයුක්තයකට. මේ වයින් කෙටි දුර මිසයිල් විනාශ කරන්න පුළුවන්. ඒ වුණාට දිගු දුර මිසයිල් වලට හරියන්නේ නැහැ. ඒකයි ඊශ්‍රායලට බරපතල අබැද්දි වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ.